මහත්තයා. ආවෝ මේ මීමුරේ. මීමුරේ. අපේ ගම අපි මේ යන්නේ ගංගේ. කොහෙද? ගංගේ ළඟ. සූරියාරණේ අර පොඩි හාමුදුරුවෝයි ළමයි දෙන්න නාපු ලිස්සපු කිහිල්ල ළඟට. ඉතින් මේ යනකොට මේ පාරේ තමයි තියෙන්නේ මං හිතන්නේ අර සූරියාරණේ අඩේ. ඊළඟට අපි අර මස් වෙලඳාම් කරපු එක්කෙනාගේ මස් වෙලඳාම් කරපු තැන ළඟට මුදලාලිගේ කඩේ මමත් ගමේ වුණාට මේ පළවෙනි වතාවට මේ පාරේ යන්නේ. ඔව් අයියා. අපි බලමු ගිහිල්ලා. හොඳයි. මේ සූරියාරණේ යන ගමනකොට අපිට අපි ලංකාවේ ගත්තට පස්සේ මම බොහොම ප්‍රිය කරන ස්ථාන කිහිපයක් තියෙනවා දකින්න. දකින්න ආස ලස්සන දර්ශන ස්ථාන එකක් සිරිපාදේ, එකක් සීගිරිය. අනිත් එක තමයි මේ තියෙන්නේ මේ මීමුරේ සංකේතය ලකේගල. සමහර කඳුතරණී කරන අය ලකේගල තරණය කරනවා. ගමට ආවේනික වෙච්ච ගමේ සංකේතය බොහොම දර්ශනීය සංකේතයක ඉතිහාසයක් තියෙනවා ලකේගල සම්බන්ධව ගොඩාක් වෙලාවට පාලි පොත්පත්වල රසවාහිනී ආදී පොත්පත්වල සමහර විශ්වාස කරනවා ලංකා පබ්බත කියලා සඳහන් කරන්නේ මේ ගල් පර්වතයේ කියලා. මුළු පොත්පත්වල බොහෝ විට ලංකා පබ්බත කියලා කියන්නේ සිරිපාදේ කියලා සඳහන් කරනවා. හැබැයි ඒකේ ගැටලුවක් තියෙනවා. මොකද සිරිපාදය ඒ ලංකා පබ්බත ආශ්‍රිතව පතන් පිළිබඳව සඳහන් කරනවා. සිරිපාදයට එහෙම මං දන්න ආකාරයට පතන් හොයන්න පුළුවන් කමක් නෑ. නමුත් මේ ලකේගලේ පොඩ්ඩක් ඇත්ත තියෙනවා. ආශ්‍රිතව ගත්තට පස්සේ පතන් භූමි ඕන තරම් තියෙනවා. උඩ වන්නිමාන, පල්ලේ වන්නිමාන ආදී වශයෙන් පතන් භූමි ඕන තරම් තියෙනවා. ඊළඟට සමහර විශ්වාස කරනවා ලංකාවට ලංකාව කියලා නම ලැබුණෙත් ලකේගල නිසා කියලා. රාවණ රජුරුව අදටත් ඔය ත්‍රිකුණාමලේ වරායට මේක පෙනෙනවයි කියලා විශ්වාස කරනවා. රාවණ රජුරුව එගොඩ මෙගොඩ යනකොට ඔය දඬුගොඬරින් ලකේගල ඉලක්ක කරගෙන ගියාය කියලා සඳහන් වෙනවා. ඒ ඉලක්ක ගල තමයි පසු කාලීනව ලක්ගල, ලකේගල ආදී වශයෙන් හඳුන්වන්න පටන් ගත්ත එක සඳහන් කරනවා. ඉතින් හරි දර්ශනීය දෙයක්, බලන්න ආස හිතෙන දෙයක්. ලංකාවේ හැඩයට ලංකාව අනිත් පැත්තට හැරෙව්වොත් ලංකාවේ හැඩයට තියෙන දෙයක්. ඒ නිසා ඒක හොඳට බලා ගන්න කට්ටිය. ටිකක් දුෂ්කර ගමනක්. ඉතින් මේ ඔක්කොම ඇත්තටම ඉතින් ඉස්සර බොහොම නිෂ්කලංක ගම් මේවා. ලෝකයේ විවෘත නොවිච්ච බොහොම නිහඬ ගම්. දැන් අර සූරියාරණ චිත්‍රපටයෙන් පස්සේ තමයි සම්පූර්ණයෙන් විවෘත වෙලා දැන් දෛනිකව මම හිතන්නේ අද මේ සතිය දවසක් ඉඳන් තමයි මේක මේ විදියට නිෂ්කලංකව තියෙන. සතිය අන්ත වෙනකොට පුදුම විදියට සංචාරකයන්ගෙන් පිරෙන ප්‍රදේශයක්. ලස්සන එල්වලු ක්‍රමයට ගොවිතැන් කරපු වෙල්යායව හරි ලස්සන. හරි ටිකක් මහන්සි වයින්නවා. ඉතින් මේ ඉන්නේ සුවිශේෂී තැන. ඔය දැක්කනම් ඊට පෙර සූරියාරණ චිත්‍රපටිය බැලුවා නම් ඒ සූරියාරණ චිත්‍රපටියේ අර ගමේ ඉන්න සතුන් මරණ කෙනා මස් වැද්දා ඒ මස් කඩේ දාගෙන ඉන්න තැන තමයි මේ තියෙන්නේ. ඊළඟට අර මුදලාලිගේ කඩේ එහෙම තමයි අනිත් පැත්තේ තියෙන්නේ. ඉතින්
කොහොම අද වෙනකොට සංචාරක ආකර්ෂණීය තැනක් බවට පත් වෙලා තියෙන මේ ස්ථානය. බොහොම හොඳට ගස් කොළන් වලින් සෙවන ලැබපු එහෙනම් මේ දකින්නකොට පේනවා මම හිතන්නේ මේ පුස්වැල් මේ වගේ යල් සූර්යාරණ පොඩි ආන්දරේම අන්තිලි පදින මේ වගේ වැල් ඕන තරම් මේ ගමේ දැන් තැන් වල දකින්න පුළුවන්. ඒ අදට නටමුන් හැටියට මේ කඩවල එහෙම තියෙනවා. හොඳයි අපි තව ඉස්සරහට ගිහිල්ලා හම්බ වෙමු. හරි. සූර්යාරණ යන ගමනේ මේ තවත් සුවිශේෂී දෙයක්. මේ පුස්වැලා. පුස්වැලා. ඉතින් මේවා මේ ගමට නම් අමුතු දේවල් නෙවෙයි. මේ ගමේ ඕන තරම් මේ වගේ තුන් හතර ගුණයක් විශාලයි. පුස්වැල්. ඉතින් මම හිතන්නේ බස්නාහිර පළාතේ ගත්තට පස්සේ විශාලතම පුස්වැල තියෙන පිළිකුත්තු රජමාවිය හරි කියලා පෙන්නනවා. මේ තියෙන එක පුස්වැලක්. ඒ වගේ තුන් හතර ගුණයක් විශාල පුස්වැල් ඕන තරම් මේ කැලෑව තුළ තියෙනවා. හොඳයි. තව සුවිශේෂී දෙයක් පෙන්වන්න උත්සාහ කරන්නේ හදිලා පේනවද කියන්න දන්නේ නැහැ. මෙතන බැලුවම පේනවා මේ තියෙන වේවැලක්. ඒ කියන්නේ වේවැල් ගහක්. අපි වේවැල දැකලා තිබුණාට මෙච්චර කල් මම හිතනවා වේවැල් ගහ දැකලා තිබුණාද දන්නේ නැහැ. ඒක විස්තරات දෙන්නේ. මේක බොහෝම කටු සහිත ලකිට මේවා තමයි මිනිස්සු කපාගෙන ගිහිල්ලා ඒ කටු සුද්ධ කරලා වේවැල සකස් කරගන්න. ඉතින් එක පැත්තකින් ඒක වේවැලක් වගේම අනිත් පැත්තෙන් මේක බොහොම රසවත් පළතුරක්. ඕකේ ගෙඩි හරි රසවත්. අපි කුඩා කාලේ අපිට මතකයි මෙහිඳලා අපි කාලා තියෙන ඕන තරම් වේවැල් ගෙඩි. ඉතින් මේ ගමේ හැමතැනම දකින්න තියෙන දෙයක් වගේ. මේ ස්වභාවික වනාන්තර මේවා මේ කවුරුවක් කාගේවත් උජ්ජලි කිඩන්නේ මං හිතන්නේ රක්ෂිත ස්වභාවික වනාන්තර අපි ටෙලිනාට්‍ය චිත්‍රපටවල වගේ සමහරලාට දැක්ක දර්ශන ඇත්තටම දකින්න පුළුවන් ස්වභාවික වනාන්තර ස්වභාවික වෙවිච්ච කැලේ ඇත්තටම ආඩම්බරයි මගේ ගම ගැන මීමුරේ ඔය ටිකේ අද බොහොම සංචාරක සමනල දින්න පාටමැකියයි ඒ දුන්නේ කහවැල දින තමන්න පා ඔලොව දෙවියයි ඉරගින්නේ අපට සතුණු මේ අපේ ගමනේ මග පෙන්නන්න අපිට පාර පෙන්නගෙන යන්නේ මෙයා
අපිට මඟ පෙන්වන්නේ. පාර පෙන්න යන්නේ මෙයා. ඔව් කියන්නකෝ බලන්න විස්තරي. මේ කොහෙ යනවද? ඔව් මේ කොහෙද යන්නේ විස්තර ටික කියන්නකෝ බලන්න. ඔව් විස්තර ටික කියන්නකෝ බලන්න. ෆොටෝ ගහනවා. විස්තර කියන්නකෝ. අපි මේ යන්නේ කොහෙද? අපට සැදුණු අපේ ලෝකයේ සතුටු වෙන්න එන්න යාළුවේ අපට සැදුණු අපේ ලෝකයේ සතුටු වෙන්න එන්න යාළුවේ හේ 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 නටා ගයන බට්ටි මලිත්තෝ අපා දෙපාසෙ